welcome back to my YouTube channel. ඉතින් කොහමද යාලට ඔන්න අදත් ඔයාලට මිනි ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් උදේම චූටි ලේම් පැටියෙක් වැටිලා හිටියා ළමයි. ඈ ගහන සද්ද ඇහුණට මට නම් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තාත්තා තමයි එයාව අහුලගත්තේ. එයාව චූටි කූඩකින් තියලා ගහ උඩින් තිබ්බා එයාගේ අම්මට අරගෙන යන්න ලේසි වෙන්න. ඉතින් බලන්නකෝ ගොඩ වෙලාවක් එයාගේ අම්මා ඒ වටේ බලලා තමයි කූඩුවට ඇවිල්ලා ලේම් පැටියව අරගෙන ගියේ. ඉතින් හොඳටම හුළඟ තිබ්බත් ලේම් පැංචගේ අම්මා යාව අරගෙන යන විදිහ බලන්නකො ළමයි. ඔන්න ඉතින් පාතට ඇවිල්ලා බලද්දී මෙන්න මේ ළමයා ගෙදරින් එළියට ගිහිල්ලා තරහ වෙලා. නෑ ළමයි තරහ වෙලා නෙවෙයි. එයාට ඉතින් පොඩ්ඩක් අහුවේ ඉන්න හිතිලා එයා එළියට ගිහිල්ලා දැන් ඔය අවුවේ ඉන්නවා. ඊට පස්සේ අයිස් ආපු හින්දා අම්මයි අයිස් දෙකකුත් ගත්තා. මොකද මේ දවස්වල වැස්ස පායලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අයිස් දෙකත් අරන් උඩට එද්දී මෙන්න මෙයා පස්සෙන් ආවා. දැන් ඉතින් බලාගෙන ඉන්නවා එයාට දෙනකන්. එයාට ඉතින් කන්න හොඳ නෑනේ මේවා. බලන්නකො ඉතින් මෙන්න මේ ලේම් පැංච අවුවට වෙලා ඉන්නේ රස්නේ හින්දාද කොහෙද? දැන් හදන්නේ ළමයි අපි පොඩ්ඩක් ටවුන් එකට යන්න. මේ පොල් වලින් තෙල් හිඳපුවාම මම ගන්නවා මගේ හෙයා ඔයිල් එක හදාගන්න. දැන් යන ගමන් ඉන්නේ. ඉතින් ළමයි ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකත් අනිවාර්යෙන්ම දාන්න. දැන් මං ආවේ ළමයි මට টොප් එකක් මහන්න ඕනේ. ඉතින් ඒ টොප් එකට ෆැබ්‍රික් ගන්න තමයි දැන් ආවේ. මම ඇඳුමක් මහනවා නම් අනිවාර්යෙන්ම මේ ෂොප් එකට එන්නේ. මේ ෂොප් එකේ ලස්සන ෆැබ්‍රික් තියෙනවා ළමයි. ඉතින් මං අද ඔයාලගෙන ආවේ මිනි vlog එකක් නේ ළමයි. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් bye.